මේ දවස් කීපය ඇතුලේ කටුනායක ගුවන් තොටුපොළ දිහා බොහෝ දෙනෙක් විමසිල්ලෙන් බලාගෙන හිටියේ විශේෂ අමුත්තෙක් කෙනකක්. ඉතින් මෙයා රාජ්‍ය නායකයෙක් නෙමෙයි. හැබැයි එයාට ලැබුණු පිළිගැනීම රාජ්‍ය නායකයෙක්ටත් වඩා ආදරණීයන්ගේ හිත ඇතුලෙන් වැඩි. ඒ තමයි ආලෝක. කිලෝමීටර 5000ක් ලෝකයේ වටේ සාමය වෙනුවෙන් නැවිදපු. මෙන්න මේ වීදි සුනකයාගේ කතාව ඇහුවොත් ඇත්තටම ඔයා පුදුම වෙයි. මේ කතාව පටන් ගන්න හිතුවතුනි මීට වසර 2කට කලින් ඉන්දියාවේ. වියට්නාම ජාතික පූජ්‍ය පඤ්ඤාකාර හිමියන්ගේ බුද්ධ චාරිකා පාගමනට මේ අසරණ සුනකයා එකතු වෙන්නේ බොහොම හම්බයකින්. හැබැයි දින 100ක් පුරා කිලෝමීටර 2000 මේ සුනකයා හිමිවරුන් පසුපසම ගියා. ඉතින් සුනකෙක්ගේ තියෙන ඉහළ පක්ෂපාතීත්වය වගේම ආරක්ෂාව සොයා යාමේ සහජ බුද්ධිය විද්‍යානුකූලවම මේ සත්තුන්ට තියෙනවා. මේ හින්දා අපූර්ව බැඳීමක් ඇති වුණා. හිමිවරුන් ඔහුට නමකුත් දානවා ආලෝකා කියලා. හිමිවරුන් මෙයාව තනි කරේ නැහැ. ජාත්‍යන්තර සුරතල් සතුන් ප්‍රවාහන නීතිවලට අනුව මෙයාට එන්නත් කළා. මයික්‍රොචිප් දාලා ඇමරිකාවට අරන් ගියා. ඒ විතර නෙවෙයි මෙයාට වෙනම પાස්පෝර්ට් එකකුත් හැදුවා. ඇමරිකාවේ මහා සාම පාගමනේදී අධික හිමපතනයේ මැද විශේෂ හිම සපත්තු පැලඳගෙන ආලෝකා ගියේ ගමන CNN BBC වගේ මාධ්‍ය ජාලාවල ප්‍රධාන පුවතක් වුණා. වීදි සුනකෙක් ජාත්‍යන්තර සාමයේ සංකේතය බවට පත්වුණු පළවෙනි අවස්ථාව මේක වෙන්න පුළුවන්. අද ඒ ආලෝක ලංකාවට ඇවිත් ලෝක සාමය වගේම සත්ව කරුණාව ගැන මිනිස්සු දැනුවත් කරන්න තමයි ආලෝක අපේ රටට ආවේ. සතෙකුට දෙන ආදරය ලෝකෙම වෙනස් කරන්න පුළුවන් කියන පණිවිඩය ආලෝක අපට ලබා දෙනවා. ඉතින් මේ විශ්මිත සත්‍යය ගැන ඔයා දන්නේ නැති කරුණු බොහෝමයක් මීඩියම් YouTube channel එකෙන් කතා කරලා තියෙනවා. ඔයා මීඩියම් YouTube channel එකට ගිහිල්ලා ඒ වීඩියෝ එක බලන්නකෝ. නැත්නම් පළවෙනි කමෙන්ට් එකේ මීඩියම් YouTube channel එකේ මේ ගැන සවිස්තරාත්මකව කරපු වීඩියෝ එකේ link එක දාලා තියෙනවා.